මේෂ ලග්න හිමි ඔබට 2026 කොහොමද? ඉතාමත් යහපත් කාලයක්. සියලුම බාධක දුරු වෙලා දියුණුවෙන් දියුණුවටම ලක්වන අවුරුද්දක්. අභියෝග පිරුණු අවුරුද්දක්. නමුත් ඒ අභියෝගයන්ට නිසියාකාරව මුහුණ දෙන්න ඔබට පුළුවන් වෙනවා. ඉන්න තැනින් උසස් තැනකට යන්න උත්සාහය මගින් අනිවාර්යෙන් පුළුවන් වෙනවා. මුල් මාස 4 ආර්ථිකය අතින් ඉහළටම යන්න පුළුවන්. මේ මාස ගන්න උත්සාහය දිගටම තියාගන්න අවුරුද්ද අවසානයේ සුබ ප්‍රතිඵල අත්විඳින්න පුළුවන්. සෑම දෙයකින්ම ජය ලැබෙන අවුරුද්දක්. අධ්‍යාපනික, ව්‍යාපාරික හා විදේශ කටයුතු ඉතා හොඳින් සාර්ථක වෙනවා. අවුරුද්ද මැද භාගයේදී ඔබගේ පතාගෙන ආපු ආදරේ ඔබ සොයාගෙන එනවා. එතකම් ප්‍රේමයේ සම්බන්ධ කටයුතු වලදී පරිස්සම් වන්න. ආගමික කටයුතු වල නිරත වීමෙන් අවුරුද්ද තවත් සුබ කරගන්න පුළුවන්. ධනය ලැබෙනවා පමණක් නොව වියදම්ද වෙනවා. ඒ පිළිබඳ ටිකක් සැලකිලිමත් වන්න. මේෂ ලග්න හිමි ඔබගේ සුබ අංක 6, 8, 9. සුබ දිනය සිකුරාදා. ජය වර්ණය නිල්. වෘෂභ ලග්න හිමි ඔබට 2026 කොහොමද? 2026 ඔබගේ හිතේ තිබෙන ප්‍රමුඛතම අරමුණු ඒ විදිහටම සාර්ථක කරගන්න පුළුවන්. රැකියාවල හා විදේශ කටයුතු ඉතාමත් හොඳින් සාර්ථක වෙනවා. සිත් අවුල් නිමා වෙලා සිතේ සතුට ඒ විදිහටම රැකගන්න පුළුවන් අවුරුද්දක්. ව්‍යාපාරික, අධ්‍යාපන කටයුතු වලට ඉතාමත් යහපත් කාලයක්. සමාජ කටයුතු වල පිළිගැනීමක්, ජනප්‍රියත්වයක්, ගෞරවත්වයක් හිමි වේ. ප්‍රමාද වූ විවාහ නිසියාකාරව සිදු කර ගැනීමට හැකි වේ. නෑදෑ හිත මිතුරන්ගේ උදව් ලැබෙන කාලයක්. මිනිසුන් සමග අඬදැඹර වලින් පැළගී සිටිය යුතුයි. ආගම කටයුතු හා සත්තුන්ට ආහාර පාන ලබා දීමෙන් ඒ රාෂ්ට්‍රක අපල දුරු වේ. වෘෂභ ලග්න හිමි ඔබගේ ජය අංක 5, 6, 8. සුබ දිනය බදාදා. ජය වර්ණය කොළ. මිථුන ලග්න හිමි ඔබට 2026 කොහොමද? මිථුන ලග්න හිමි ඔබගේ බොහෝ කාලයකට පසු සුබ කාලයක් උදා වී ඇත. ගිය අවුරුදු වල ඔබට බොහෝ කරදර හිස මත කඩන් වැටුණු ඇත. නමුත් මේ අවුරුද්ද ඔබගේ හිස මතට කඩා වැටෙන්නේ වාසනාවයි. එක ළඟ ලොතරැයි 2ක් ඇතෙන තරම් ඔබ මේ අවුරුද්ද සුබයි. මුල් මාස 3න් පසු ඉතාමත් යහපත් කාලයක් උදා වේ. බලාපොරොත්තු ඒ විදිහටම සැබෑ වෙනවා. අධ්‍යාපන කටයුතු නතර කෙරුව අයට නැවතත් ආරම්භ කිරීමට ඉතාමත් සුබයි. ආර්ථික, විදේශ කටයුතු, දරුඵල, විවාහ, අධ්‍යාපන සියලුම දේ සාර්ථකත්වයට පත් කරගන්න පුළුවන්. මිථුන ලග්න හිමි ඔබට 2026 කියන්නේ ඔබගේ ප්‍රාර්ථනා ඒ විදිහටම ඉෂ්ට කරගන්න පුළුවන් අවුරුද්දක්. ඔබගේ ජය අංක වන්නේ අංක 3, 4, 7. සුබ දිනේ බදාදා. ජය වර්ණය කොළ.